සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාටම. ආස්සස්ම දෙවන අදියරේ අයට රජයෙන් විශේෂ දැනුවත් කිරීමක් කරලා තියෙනවා. ආස්සස්ම දෙවැනි අදියරේ ඔයාට තවම මුදල් ලැබුණේ නැද්ද? එහෙනම් ඉක්මනින් බලන්න ඔයාටත් මේ හේතුවද බලපෑවි කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මෙන්න මේ විදිහට මගේ channel එකට එකතු වෙන්න පුළුවන්. මේ විදිහට channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell button එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මන් දාන වීඩියෝ කාටත් කලින් බලන්න. ඒ වගේම හරිම විස්තර දිනපතා හරි විදිහට දැනගන්නත් පුළුවන්. වීඩියෝ එකට like එකකුත් දාලා ඔයාගේ අදහසත් comment කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. අස්සසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියරේ යටතේ තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නාම ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දැන් ප්‍රදර්ශනය කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඔයාලට කියලා තියෙනවා. අස්සසුම් ප්‍රතිලාභ මණ්ඩලය ඔයාලට නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ අස්සසුම ප්‍රතිලාභ මුදල් බැරි කිරීම සඳහා බැංකු ගිණුම් අනිවාර්ය වන අතර තේරීපත් වූ අස්සසුම් ප්‍රතිලාභීන් අතරින් බැංකු ගිණුම් විවෘත කර නැති අස්සසුම් ප්‍රතිලාභීන් තවමත් සිටින බවයි. එබැවින් අස්සසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සඳහා තේරීපත්ව මෙතෙක් බැංකු ගිණුම් විවෘත නොකරන ලද අස්සසුම් ප්‍රතිලාභීන් ඔයාලට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා බැංකු ගිණුම් විවෘත කිරීමට අදාළ ලිපිය ලබාගෙන ඒ ලිපිය මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ලංකා බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු වලින් තමාට පහසු බැංකු ශාඛාවක් වෙත ඉදිරිපත් කරලා අස්සසුම් ප්‍රතිලාභී බැංකු ගිණුමක් විවෘත කළ යුතු බව ඒ නිවේදනයේ සඳහන් වෙනවා. ඉතින් ප්‍රතිලාභීන් හැකි විගස මෙම බැංකු ගිණුම් විවෘත කරලා අදාළ බැංකු ගිණුම් විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබා දෙන්න ඕනි කියලා ඒ අදාළ නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලත් තාම මේ බැංකු ගිණුම් විවෘත කරලා නැත්නම් ඉක්මන් කරන්න. වීඩියෝ වටිනවා නම් like කරලා ඔයාගේ යාළුවන්ට share කරන්න. ඔයාගේ අදහසත් comment කරන්න. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.